අම්මේ වයස කීයද? අයි උදව්වක් කරන්නේ. උදව්වක් නැත්තයි. අපේ ඔව්. කෑමෙන් පාලස්. සෑමෙන් කෑවේ දෙම්පේ. බත්මන් ඉදුම් කෑවේ. ඉතින් මගේ මොන උදව් මොකක්ද? ඒවා කියලා දෙන්න. යක් හරි. ඔව්. ඒගොල්ලෝ තීරණ මායික කරපු ඉතින්ගේ තමයි මෙතනගේ දාරුවා ඉත කාල කරා. ඔව් මට තුන්ව ආවේ දාරුවා කරේ. කලකන්නේ දාලකන්න අපිට දැන් ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. ඒ ළමයි මොනවද කරන්නේ? ඒක රස්සාවල් කරනවා හතර දෙනාම. ඔව්. මම මේ පාරේ අතර මං වෙලා ඉන්නකොට මට ඉන්න දෙයක් නෑ. අර හදේ කිව්වා කරනවා. මොකද? දරුවෝ නම් කොච්චර මාන්සිලා හදන්නේ නැද්ද ඔයානේ? ආ? ලේකිරි කරලා නේ. මට පුතා මේ කරපු උදව් හොඳට නැති පුතේ. මේකක් ගන්න. ඉතින් මේ දැන් කොච්චර කාලද මහපාරේ? අවුරුද්දක්. මහපාරේ. මහපාරේ දෙනක බලකන මට ඔක්කොම මම කොටන්න නෑ. මම සත්‍යේ වැඩි නෑ. මට අවුරුද්දක් දරුවෝ නිකන්ම බලන්නවත් දෙන්නේ නැද්ද? බලවත් දෙන්නේ. දරුවෝ ඔයාට දරුවෝ මතක් වෙනවා. මට පංචාලා බලන්න වට ඒකට වරකන්නේ. හරි අම්මා බයෙන් දෙපා අම්මට අවකම් මොකේදී හරි හම්බ වෙයි දරුවෝ ටික. ආ? ලේකිරි කරලා නේද? ආ? හරි අම්මේ වා අඬන්න එපා. අඳුමක් ගමුද අපි? ඉතියක් කරොත් ඊත්‍යා අපි ගමු. ඉන්දියා. කොහෙන්ද වැඩ ගන්න ඕන? ආයෙ මොනවද උනේ වාට? ඊත්‍යා. අඳුම ලස්සන අඳුමක් ගමු. ආ? සල්ලි මන් දෙන්නම් ඔයාට. අඩන්න එපා අම්මේ. කොහොම තමයි අම්මේ. හරි. දරුවෝ අපි තමයි මට වෙන්නත් පුළුවන් ඒදී. ආ? ඒක කියන්න බෑ. හරි. හරි. අපි යම් මේ තීත්‍යයක් ගමු. ඒ ආජම්බර දෙන්න ඕනේ. තීත්‍යක ඇට්ටේක දෙන්න. ඈ? මේක තියෙන මල්ලන් ගුටි. ඔව් එන මොන පාටද උනේ වාට? මේක අරන් දෙන්න. මේක? ඒ තීත්‍යද? ආ හරි. මේ දැන් අඳින්න ඕනේ හැබැයි. අඳිනවද? ආව් අඳිනවා දැන් අඳලා. අඳිනවා. ආන්නේම. මට ඉන්න ගමන් සෙනග මෙනවා. මම වැරදි කරලා දැන් කාටවත්. දැන් අතර ඉඳන් ඉන්න විතරනේ. යන්න ගච්ඡා මගේ ලස්සන ලෑස්තිලා ඉන්න යන්න. ආ යන්න ලෑස්තිලා ඉන්න යන්න. මම එහෙලා හැච්චේ. නෑ දැන් මෙතන ලෑස්තිලා ඉන්නද පිටුරුම් එකක් තියෙනවද? යන්න මගේ ආසාවනේ යන්න ඔයා. යන්න අම්මා යන්න. යන්න ආ යන්න. සතුටින්ද? ඔව් ඔව්. අතරවා සතුටින්ද? ඔව් පුතේ. හරි එහෙනම් වා සතුටින් නම් මාස් සතුටින්. ඒ අනිවාර්යෙන් ඔයාලගේ දරුවෝ ඒවා බලන්න. ඔව්. අනිවාර්යෙන් එනවා. කොයිද ගමන්? වැඩි වෙයි. වැලි වේනේ. ඔව්. හරි. වැඩි වෙයි දෙයිලා අමරලු පාර යන්න ඕනේ. අමරලු පාරේ. ඔව්. අනිවාර්යෙන් දරුවෝ ඒවා ගණිමුල ටවුන් එකේ ඉන්නේ. ඔව්. අනිවාර්යෙන් මේ අම්මා ඉන්නේ ගණිමුල ටවුන් එකේ.